මම ළමයි එදා කියන දෙල්දොට කොහෙන්වත් යන්න බෑ හරිද? එහෙ තියෙන්නේ වතුරෙන් යට වෙලා නෙවෙයි. වතුරයට ඔක්කොම නායේ ගියා. ඊට පස්සේ පාරවල් කැඩිලා. උඩට යන්න බෑ. ඒතර ගම්වල මිනිස්සු උදකලා වෙලා ඉන්නේ. පල්ලට එන්නත් බෑ. පල්ලෙහාට උදව් කරන්න යන්නත් බෑ. දැන් ඔයාලා හිතන්න මිනිස්සුන්ගේ හැටි හරිද? මේ එක පාරකම යනකොට මිනිස්සු සාමාන්‍යයෙන් 200ක් විතර දෙමළ සිංහල. මේ පාරට වැටිලා තියෙනවා මේ බැකෝ එකකින් කැපුවත් පෑ ගාණක් කපන්න ඕනි විදිහේ පස් තට්ටු වෙట్లా තියෙනවා. කෙලින්ම කඳු නායේ ගිහිල්ලා පාර වැහිලා තියෙන. දැන් ගොඩක් මේ මිනිස්සු වැඩ කරන්නේ. බැකෝ එන්නේ කොහෙන්ද? පල්ලෙහෙන් එන්න බෑනේ පාරවල් වහලා. ඒ මිනිස්සුන්ගේ එකමුතුව දැක්කම පිස්සු හැදෙනවා. පාර මැද ගල් හරිද? ඒ එළවලු කියන ලොරිය එහෙම තියෙනවා. දැන් උඩ පැත්තේ හිර වෙච්ච ඒවා තියෙනවානේ. ඒ ලොරියක් ගෙනල්ලා ඒ කේබල් එහෙම දාලා ලොරියෙන් ගල් අදිනවා. තල්ලු කරන ගම. යකඩ මිනිස්සු ඉන්නේ. ඒගොල්ලෝ මෙහෙම කතාව. මේ පාර හදන එක එක අරමුණක් තමයි ලෙඩෙක් හරි අසනීපයක් වුණොත් ගෙනියන්න පුළුවන් විදිහට ට්‍රිවිල් එකක් යන පාර හදා ගන්නවා කියලා ඉස්සෙල්ලා. ඊට පස්සේ කිව්වා තව ටිකක් මේක හදා ගන්නවා කිව්වා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ එහෙම ලොරි වලට උඩට එන්න පුළුවන් වෙන. නැත්තම් කරන්ට් එක නෑ යාලට. එයාලා කියනවා මේ අපේ තියෙන ලොරි වල අපිට පුළුවන් නම් කණුව ගානේ ගෙනත් දෙනවා උඩට මේ පාර හදලා. කොහොමද මේ මිනිස්සුන්ගේ කතාව? මේ ගෙවල් ළමයි පතුරු ගහන් ඇවිල්ලා ඒ කියන්නේ බිත්ති ටික ඔක්කොම සමතලා වෙලා තියෙන. හිතබුවත් නැති දැන්. පාර කෙල්ල විතරක් නෙවෙයි. හැබැයි ඒ මිනිස්සුන්ට එච්චර ප්‍රශ්න තියන මොකද කරන්නේ? කොහොම හරි කරලා අපි මේ ගේම ගහමු කියලා වැඩේ කරනවා. දැන් කොහොමත් මේක මේ අවුරුදු ගණන් නම් වැටලා තියෙන්නේ නැහැ. මේකේ උන් වැඩ කරනවා. එකමුතුයි. එතකොට කොහොමත් මේවා ගොඩ යනවා. හැබැයි ඉතින් ආණ්ඩුවක් කරනකම් බලන් හිටියොත් නම් කෙලවෙනවා. දැන් ඔයාලා තරුණ ළමයිනේ මම ඔයාලට කියන්නේ හේතුව මේ මිනිස්සු ගොඩක් මිනිස්සු බෑ කියන වැඩ තමයි මේ කරන්නේ. ගමේ මිනිස්සු එකතු වෙලා. ඒතර හිතන්නකො ඉතින් මේ පාර මේ මිනිස්සු තනියම එලි කර ගන්නවා කියන්නේ ඊතුරු රජයේ මිනිස්සුන්ට ලේසිනේ ඊතුරු වැඩ ටික කරන්නේ. ඔය ලොකු පාරවල මේ පොඩි පස් කණ්ඩියක්වත් ගමේ උන් එකතු වෙලා අයින් කරලා නැහැ. උන් ඉන්නවා ගවර්න්මන්ට් එකෙන් ඇවිල්ලා කරනකම්. ආණ්ඩුවක උන්ට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. මේ වගේ ව්‍යසනයකදී රජයකට නම් මේක ගොඩ ගන්න බෑ කවදාකවත්. හරිද? මේ ගමේ උන් ටික එකතු වෙන්න ඕනේ. ගමේ උන් ටික එකතු වෙලා වැඩ කරපුවම ඔය මිනිස්සු වැඩ කරා වගේ ඒගොල්ලෝ භාගයක් කරලා දුන්නාම ආණ්ඩුවට ලේසි මේක ගොඩ ගන්න. අපේ උන් පුදුම මහන්සියක් කියලා එක එකාට උදව් කරන් ගොඩ යන જાතියක්.